back to our YouTube channel. මොකද? එළිය හොඳටම වහිනවද? ගොරෝ වහිනවා. ඒ වැස්සේ අපි දෙන්න යනවා ශ්‍රී ලංකන් රෙස්ටුරන්ට් එකට. අපි දෙන්නට පිස්සු හැදිලා. යන්න. අපි මොකද්ද දාගන්නේ මේ? ඈ? නෑ මම නෑ කාර් එකේ ඉඳලා ඉන්නද? අපිට දිවිල්ලක් තමයි තියෙන්නේ. ඔයා තෙමෙනවා සුදු මැණිකේ අයින් වෙන්න. දකුණු ගගහ වහිනවා. යන්නේ අම්මෝ අකුණු ගහනවා. කටාර් කියන්නේ ඉතින් වැස්සට ප්‍රසිද්ධ රටක් නෙමෙයිනේ. ඒ නිසා පොඩි වැස්සටත් අපේ ගෙවල් යට වෙනවා. පාරවලුත් යට වෙනවා. අද නම් ගොඩක් ලොකු වැස්සක්. ඒ නිසා අපේ ගෙදර හොඳටම තෙමුණා. අපේ හස්බන්ඩ් එළියේ කැරම් බෝඩ් එකක් තිබිලා ඒක දොරට හේතු කරා වතුර එන්නේ නැති වෙන්න ගෙට. අපි දෙන්නට හැදෙන පිස්සු ඇයියා. චොකෝ ගම් වතුර වගේ තුන. මොන පරිසම ඔක්කොම තෙමුණා. සාලියක්. කාර් එකේ හේදුවත් වහිනවා. අපේ හස්බන්ඩ් කාර් එකේ හේදුවත් වහිනවා. ඇරියද? මං කිව්වාට සුලිසුලන් හොඳටම. ගස් පවා කඩා වැද වැස්සත් එක්ක ආව හුලඟිතරමට ගස් කොන්නුත් කඩන් වැටිලා. සුලිසුලන්ගේ මේ අකුණු ගගා හොඳටම වහිනවා. දෙන්න ඉතින් යන්න පොඩි රවුමක් වැස්සේ උනා. ගලවමුද කොට් එක? ඔක්කොම තෙමෙන ඔක්කොම වඩ. ඇතුළේ තෙමෙනවද? අම්මෝ. හොඳටම තෙමුණා. මේ ගලවලා යන්නේ බබි. ගලවන්න ඕනේ ඒක තීකට. මේ උතන කුඩේ දිනවා. කුඩේ නෑ ටක් ගලපු කඩේට දුවමු. හදාරන් යන්න ඕනේ. අය පාගින් නැති මං හිතන්නේ. එහෙනම් ළමයි අපි කඩේදී හම්බෙමු. මේ බලන්න ළමයි පැය භාගයක් විතර වැහපු වැස්සට තමයි මේ පාර ඔක්කොම පිරීලා තියෙන්නේ. ඉතින් බලන්නකො ලංකාවට වහිනා වගේ වැස්සක් වැස්සොත් නම් මෙහෙට සම්පූර්ණයෙන්ම යට වෙනවා. අපේ හස්බන්ඩ්ට වතුර වලක් පේන්න බෑ. පේනව නේද යන වේගේ. ඒ අස්සෙන් එහා පැත්තේ මිනිස්සු ඕගාලා කෑ ගහනවා. අපි ටී එකක් බොන්න කියලා ආවට අදහස වෙනස් වුණා. පොඩි බඩගින්න ලොකු බඩගින්නක් වෙලා නූඩ්ල්ස් එකකුත් කාලම යන්න හිතුණා. නූඩ්ල්ස් එක ඕඩර් කළා අපි දෙන්න යනවා දැන් උඩට. නූඩ්ල්ස් එක ගේනකම් පල්ලෙහා වඩේ තියනවා දැකලා අපි දෙන්න වඩේ කන්න හිතුණා. අපි දෙන්න වඩේ කකයිදී රස්නේට දුන් දාන මේ නූඩ්ල්ස් සවානත් ආවා. සවාන දකිද්දීම බඩගිනි වෙනවා. වැස්ස වෙලාවට තියෙන සීතලයි මේ රස්නේට තියෙන නූඩ්ල්ස් එකයි කියන්නේ නියමම ගැලපීමක්. මේකේ තියෙන සුවඳත් එක්ක කන්න තියෙන පෙරේතකම තවත් වැඩි වෙනවා. ඇත්තටම මේ වගේ වෙලාවක ආදරය කරන කෙනෙක් එක්ක මෙහෙම කෑමක් රස බලන එක හිතට ලොකු සැහැල්ලුවක්. දැන් මෙන්න මට කෑමෙන් පස්සේ මේ බොන තේ උගුරේ මුළු දවසේම මහන්සිය නිවෙනවා වගේ. ඇත්තටම මේ වැස්ස වෙලාවේ තේ කෝප්පයක් බොන එකේ තියෙන්නේ වෙනමම නිදහසක්. මේ වගේ පොඩි දේවල් වලින් තමයි අපේ දවස ඇත්තටම ලස්සන වෙන්නේ. තේ එකේ රස විතරක් නෙවෙයි. මේ වටපිටාවේ තියෙන වැස්සයි ඒ සද්දෙයි එක්ක මේ මොහොත හරිම අපූර්වයි. ඉතින් අද දවසේ නම් ඇත්තටම අපි හිතුවටත් වඩා විශේෂ වුණා. මේ වැස්සයි රස්නේට දුන් දාන නූඩ්ල්ස් පිඟානයි ඒ වගේම අන්තිමට බීපු රස්නේ තේ කෝප්පයක් මේ හැමදේම එකතු වෙලා දවසට ලොකු අමුතුම හැඩයක් දුන්නා. ජීවිතේ කියන්නේ මේ වගේ පුංචි මොහොතවල් වලට. ලොකු දේවල් වලට වඩා හිතට දැනෙන මේ වගේ නිදහස් වෙලාවල් තමයි අපිට ජීවිතේ වටිනා මතකයන් විදිහට ඉතුරු වෙන්නේ.
අද අපේ මේ පුංචි අත්දැකීමට ඔයාලත් එකතු වුණාට ගොඩක් ස්තුතියි. ඔයාලත් මේ වගේ වැස්ස දවස්වලට කරන්න ආසම දේ පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මගේ channel එක තවමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe වෙලා අපිත් එක්ක එකතු වෙන්න. පරිස්සමෙන් ඉන්න. තවත් මෙවැනිම ලස්සන vlog එකකින් ආයෙත් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.